හලෝ යාළුවනේ අපි අද ඇතුළු වෙන්නේ බිය කියන දේ පාලනය කරන ලෝකෙකට. අපි කතා කරන්නේ අපේ හීනටත් ඇවිත් බය කරන්න පුළුවන් මේ ලෝකෙ නැතිවම විකටෙක් ගැන. ඒ තම පෙනිවස් ද ඩාන්සින් ක්ලවුන්. ඇත්තටම ඉට් කියන කවුද? පෙනිවස් කියන්නේ ඇත්තටම විකටෙක් නෙවෙයි. ඔහු ඉට් කියලා හඳුන්වන අපේ විශ්වයටත් වඩා පරණ අමුතුම අභ්‍යවකාශ බලවේගයක්. හිතාගන්න මේක කාලයවත් අවකාශයවත් නැති මැක්‍රෝස් කියන ස්ථනකින් ආපු පිරිසිදු නපුරක්. පෙනිවස් කොහොමද පෘථිවියට එන්නේ? අවුරුදු මිලියන ගානකට කලින් මිනිස්සු බිහිවෙන්නත් කලින් මේ බලවේග උල්කාපාතයක් වගේ දෙයක් කරා පෘථිවියට ආවා. ඇවිත් ඩේරි නගරේ තියෙන තැන යට ගුහාවක් හදාගෙන හැංගුණා. මේ ගුහාව තමයි ඩේරි නගරේ හැම ලොකු අපරාධයක් පිටිපස්සෙම තියෙන ප්‍රධානම හේතුව. මේ ඇත්තටම ක්ලවුන් කෙනෙක්ද? මේක තමයි මේ කතාවේ තියෙන නියමම රහස. පෙනිවස් කියන්නේ ඉඩ්ගේ රඟපෑමක් විතරයි. ඉඩ්ගේ ඇත්තම භෞතික ස්වරූපය තමයි බිත්තර දමන යෝධ ගැහැණු මකුලුවේගේ ස්වරූපය. ඒ නිසා පෙනිවස් කියන රූපේ පිරිමි වුණත් ඉඩ් කියන ජීවියාගේ භෞතික ස්වරූපය ගැහුණු සතෙක්. එයාට බිත්තර දාලා තවත් ඉඩ්ල බිහි කරන්නත් පුළුවන්. ඉඩ් කියන්නේ කපටි කමින් පුරෝප චරිතයක්. ඔහු නිකම්ම මිනී මරන්නේ නැහැ. ඔහු අපේ මනසත් එක්ක සෙල්ලම් කරනවා. බිය ගන්නවා කෑමේ සූත්‍රය සහ ඒ බලය. ඉඩ්ට ඕනේ ළමයින්ගේ මස්. ඒත් ඊට වඩා ලොකුවටම ඕනේ ළමයින්ගේ බිය කියන හැඟීම. රස වැඩි කිරීමේ ක්‍රමය. ඉට් හිතන විදියට බිය කියන දේ තම මස්වල්ල දාන හොඳම රසකාරකය. ඒ නිසා ඔහු කෑමකට කලින් ගොදුර හොඳන බය කරලා වදදිල අවසානය කනවා. බලය සීමාව ඉරක තම හොඳ පොයින්ටක මේක ඉතා වැදගත්. ඉඩ්ගේ බලය සම්පූර්ණය වරදා පවතින්නේ ඔබ ඔහුට බයවන තාක්කල් පමණයි. ඔබ බයනොවී ඔහුට විහිළු කරන්න පටන් ගත්තොත් ඉඩ්ගේ බලය ෂණිකව බින්දුවටම බහිනවා. ඉට් කියන බොරුවකෙන් හදාපු දෙයක්. මනස පාලනයේ බලය සහ දඩේම මේක තම ඉඩ්ගේ ලොකුම් බලය. ඩේරි නගරේ හැම වැඩිහිටියගේම මනස ඉට් පාලනය කරනවා. නගරය අන්දයි ඒ කියන මොකක්ද? ඒ නිසා ළමයි මැරෙන එක නැතිවෙන එක කිසිම වැඩිහිටියකුට වැදගත් වෙන්නේ නැහැ. මේ වැඩිහිටියෝ ටික ඉට් නිසා අන්ද වෙලා ඉන්නේ. ඉඩ්ගේ දඩයම් ප්‍රදේශය. ඉට් දඩයම් කරන්නේ ප්‍රධාන වශයෙන් භූගතව. එනම් ඩේරි සේව සිස්ටම් එක නැත්නම් අපතර්ව පද්ධතිය ඇතුලේ. ඒක තමයි යාගේ ගෙදර. දැන් අපි කතා කරමු ඩේරි නගරේ ශාපලත් ඉතිහාසය සහ චක්‍රය ගැන. ඉඩ්ගේ ශක්තිය එන්නේ ඩේරි නගරේ. මේ නගරේ තමයි ඉඩ්ගේ නවාතැන සහ දඩයම් බිම. දැන් බලමු අවුරුදු 27ක චක්‍රය සහ මතකය ගැන. ඉට් අවුරුදු 27කට වරක් නිින්දෙන් අවදි වෙනවා. මේ චක්‍රය තමයි ඩේරි නගරේ ලොකුම භීෂණය පටන් ගන්න කාලය. මතකේ නැතිවීම. ඉන් නිදාගන්න ගියාට පස්සේ ඩේරි නගරේ ඉන්න හැම ළමයෙකුටම ඉට් ගැන මතක නැති වෙනවා. ඉට් ආයේ අවදි වෙනකොට ඒ ළමයි ලොකු වෙලා එයාලත් අර මතක නැති වෙන වැඩිහිටියෝ බවට පත් වෙනවා. The Black Spot Fire එක Welcome to Dairy series එකේ ප්‍රධානම සිදුවීමක් තමයි The Black Spot Fire එක කියන්නේ. Welcome to Dairy series එක සිද්ධ වෙන්නේ මේ වසර 27 චක්‍රයේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක. ඒ තමයි වර්ෂ 1962. 1962 ඛේද වාචකය. මේක තමයි සීරීස් එකේ මූලික පසුබිම. Black Spot කියන්නේ අප්‍රිකානු ඇමරිකානු සිවිලන් වෙනුවෙන් තිබුණු සමාජ ශාලාවක්. වර්ගවාදී පිරිසක් විසින් මේ ස්ථානයට ගිනි තියලා ඇතුළේ හිටපු බොහෝ දෙනෙක් මරලා දැම්මා. ඉඩ්ගේ උසි ගැන්වීම. මේ ඛේදවාචකෙන් පස්සේ තමයි ඉඩ් නැවතත් අවදි වෙන්නේ. ඉඩ් නිතරම කැමති මිනිසුන් අතර තියෙන නරක දේවල්. ඒ කියන්නේ වර්ගවාදය, වෛරය, හිංසනය වගේ දේවල් අවුස්සලා ලොකු විනාශයක් ඇති කරලා පහසුවෙන් පෝෂණය වෙන්න. සීරීස් එකේ මේ විස්තරය ගැන ඉතාමත් පැහැදිලිව පෙන්නනවා. මයික් හැන්ලන්ගේ පවුලේ අරගලය. ලොසර් ක්ලබ් එකේ හිටපු මයික් හැන්ලන් තමයි ඩේරි නගරයේ රැඳී සිටි එකම සමාජිකයා. ඇයි එයා එහෙම කළේ? ඒකට හේතුව එයාගේ පවුලේ ඉතිහාසය. මයික්ගේ සීයා. මයික්ගේ සීයා වෙන මේජර් ලෙරොයි හැන්ලන් තමයි මේ සීරීස් එකේ ප්‍රධාන චරිතයක් ඔබවන්නේ. ඔහු 1962 දී ඩේරි හමුදා කඳවුරට එනවා. දේශපාලන කුමන්ත්‍රණය. සීරීස් එකේදී අපිට පෙන්නනවා සමහරුන් ඉඩ්ගේ අද්භූත බලය, රටවල් අතර තියෙන යුද්ධ. ඒ කියන්නේ මේ කාලේ සීතල යුද්ධය පැවතියා. ඒ සඳහා ආයුධයක් ලෙස යොදා ගන්න උත්සාහ කරනවා. මේ නිසා මයික්ගේ සීයාට සිද්ධ වෙන්නේ මේ දෙගුණයක් වෙච්ච අරගල මැද්දේ තනියම සටන් කරන්න. ඉතින් මයික්ගේ පවුල ඩේරි නගරයට එන හැටි, වර්ගවාදයට මුහුණ දෙන හැටි සහ බ්ලැක් ස්පොට් ගින්නෙන් ඔවුන් කෙලින්ම බැඳෙන හැටි මේ සීරීස් එකේ විස්තර කරනවා. ඒ සියල්ල තමයි අවුරුදු 27කට පස්සේ මයික් හැන්ලන්ට නගරයේ ආරක්ෂකයා වෙන්න ශක්තිය ලබා දෙන්නේ. ඉතින් යාළුවනේ ඩේරි කියන්නේ හුදෙක් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. ඒක නපුරු බලවේගයක ගුහාවක්. පෙනිවස්ට ශක්තිය ලැබෙන්නේ අපේ බියෙන් සහ අපේ අමතක වීමෙන්. වෙල්කම් ටු ඩේරි සීරීස් එක බලන්න කලින් මේ කරුණු ටික මතක තියාගන්න. ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි මේ සීරීස් එක බලන වෙලාවට. පළවෙනි කරුණ, ඉට් කියන්නේ බුද්ධිමත් කපටි අභ්‍යවකාශ ජීවියෙක්.
ඔහු ඔබේ බියෙන් පෝෂණය වෙනවා. දෙවැනි කරුණ තමා ඉඩ්ගේ සැබෑ ස්වරූපයේ බිත්තර දමන ගැහැණු මකුළුවේ. තුන්වන කරුණ තමා සීරීස් එකේ පසුබිම 1962 බ්ලැක් ස්පොට් ගින්න. මේක තමයි ඉත් අවදි කළ ඛේද වාචකය. හතරවන කරුණ තමා මයික් හැන්ලන්ගේ පවුලේ අරගලය තමා මේ සීරීස් එකේ ප්‍රධානම හරය වෙන්නේ. ඔබ මේ කරුණු දැනගෙන සීරීස් එක බැලුවොත් ඒ බිහිසුණු ලෝකේ තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like කරන්න. කමෙන්ට් එකක් දාලා අපිට කියන්න වෙල්කම් ඩේරි සීරීස් එකෙන් ඔබ බලාපොරොත්තු වන භයානකම දේ මොකක්ද කියලා. අපි ඊළඟට තවත් ලෝකයක් එක්ස්ප්ලেইন කරන්න එනකම් ඔබට ජය.